ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ විද්‍යාව පරිශීලන ජීවීන්ගේ වැදගත්කම පාඩම පිළිබඳයි. මුලින්ම කතා කරන්න යන්නේ සුද්ධ ජීවීන් යනු කවුරුන්ද යන පිළිබඳයි. සුද්ධ ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති පියවිසට නොපෙනෙන ජීවීන්ය. සුද්ධ ජීවීන් ජීවත් වන පරිසර වශයෙන් පස, ජලය, වායු ගෝලය අපිට ගන්න පුළුවන්. ජලය සහිත ස්ථානවලට උදාහරණ වශයෙන් වැව්, පොකුණු, දියැලි, ගංගා ආදිය ගන්න පුළුවන්. මේ තියෙන්නේ සුද්ධ ජීවීන් කිහිපයකගේ රූපයි. මේ තියෙන්නේ බැක්ටීරියා කාණ්ඩයක් වන ඇක්ටිනෝබැක්ටීරියා වන්ගේ රූපයි. මේ තියෙන්නේ වෛරස්, කොරෝනා වෛරසය, HIV වෛරසය. මේ තියෙන්නේ ඇල්ගී විශේෂයක් වන ක්ලැමිඩෝමොනාස් සුද්ධ ජීවියාගේ රූපයයි. මේ තියෙන්නේ ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් පැරමීසියම් සහ ඇමීබා යන සුද්ධ ජීවීන්ගේ රූපයි. මේ තියෙන්නේ දිලීර කාණ්ඩයට අයත් මීගස් සහ හතු යන සුද්ධ ජීවීන්ගේ රූපයි. මුල්වාට සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ නෙදර්ලන්ත ජාතික ඇන්ටන් වෑන් ලීවන්හොක් නම් විද්‍යාඥයා විසිනි. එය සරල අන්වීක්ෂයේ සොයා ගැනීමත් සමගයි. ආහාර නරක වීම යනු සුද්ධ ජීවීන් ආහාර මත ක්‍රියා කර ආහාර පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීමයි. ආහාර නරක වූ විට ආහාරයක පෙනුම, වර්ණය, රසය, වයනය, ගන්ධය ආදිය වෙනස් වෙන්න පුළුවන්. හොඳම උදාහරණ වශයෙන් බත් සහ කිරි ගන්න පුළුවන්. බත් නරක වූ විට පෙනුම තෙත ගතියක් වන අතර වර්ණය ලා කහ පැහැතිය, රසය තරමක ඇඹුල් රසයක් ඇත, වයනය තරමක සෙවල ගතියක් ගන්නා අතර ගන්ධය දුර්ගන්ධයක් ඇත. කිරි නරක වූ විට පෙනුම මිදීමට ලක් වේ. වර්ණය තරමක් ලා කහයි, රසය තරමක් ඇඹුල් රසයයි. වයනය තරමක් ඝන ස්වභාවයක් ගන්නවා. ගන්ධය දුර්ගන්ධයක් තියෙනවා. අපි දැන් කතා කරමු සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම පිළිබඳ. මේ තියෙන්නේ එම සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමේ පරීක්ෂණයයි. එයට අවශ්‍ය ද්‍රව්‍ය විදිහට සීනි, ඊස්ට්, බීකරයක්, බැලූනයක්, වීදුරු බෝතලයක්, මද උණුසුම් ජලය මිලිලීටර් 200ක් ගන්න ඕන. ඊට පස්සේ සාධන ක්‍රමය සීනි තේ හැන්දි එකකට මද උණුසුම් ජලය මිලිලීටර් 200ක් පමණ දමා හොඳින් කලවම් කර එයට ඊස්ට් තේ හැඳි දෙකක් දමා හොඳින් කලවම් කර එය වීදුරු බෝතලයට දැමිය යුතුයි. දමා එය බෝතලයේ කට මගින් බැලූනයකින් ආවරණය කර එය විනාඩි 20ක් පමණ නිරීක්ෂණය කළ යුතුයි. නිරීක්ෂණය බැලූනය පිම්බේ, ද්‍රාවණයේ පෙන ඇතිවේ, මද්‍යසාර ගන්ධයක්ද ඇතිවේ. එමගින් නිගමනය එතිල් මද්‍යසාරයේ සෑදේ, සීනි ද්‍රාවණය මත ඊස්ට් වර්ධනය වීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවද සෑදේ. සුද්ධ ජීවීන් ජීවත් වන හිතකර උෂ්ණත්ව පරාසය තමයි සෙල්සියස් අංශක 25ත් 30ත් අතර උෂ්ණත්ව පරාසය. ප්‍රෝටීන මත සුද්ධ ජීවීන් වර්ධනය වීම පූතිභවනයේ ලෙසත්, ලිපිඩ මත සුද්ධ ජීවීන් වර්ධනය වීම මුඩු වීම ලෙසත්, සීනි සහිත ආහාර මත සුද්ධ ජීවීන් වර්ධනය වීම පැසීම ලෙස හැඳින්වේ. සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම්ද බොහෝමයක් තියෙනවා. හොඳම උදාහරණ විදිහට අපිට කිරි පිදවීම, යෝගට් සෑදීම, කොහු කර්මාන්තය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය අපිට ගන්න පුළුවන්. එමෙන්ම අහිතකර බලපෑම්ද බොහෝමයක් තියෙනවා. ආහාර නරක කිරීම, ශාකහා සතුන්ට ලෙඩ රෝග සෑදීම, දැව දි รา පත් කිරීම, වටිනා දේවල් ආදී විනාශ කිරීම අපිට ගන්න පුළුවන්. සුද්ධ ජීවීන් මිනිසාටද බොහෝම අහිතකර බලපෑම් ගොඩක් සිදු කරනවා. ලෙඩ රෝගද සාදනවා. ලෙඩ රෝග වලට උදාහරණ වශයෙන් වෛරස්, සෙම් ප්‍රතිශ්‍යාව, පෝලියෝ, ඒඩ්ස් අපිට ගන්න පුළුවන්. ශාක වලටත් බොහෝ ලෙඩ රෝග සාදනවා. ඒවට උදාහරණ වශයෙන් අංගමාර රෝගය, බැක්ටීරියා කොලෙටි රෝගය, කහලක රෝගය ගන්න පුළුවන්. එමෙන්ම තවද සතුන්ටද බොහෝමයක් ලෙඩ රෝග සාදනවා. ඒවට උදාහරණ වශයෙන් ජල බීතිකාව, බුරුළු ප්‍රදාහය, මුඛ සහ කුර රෝගය අපිට ගන්න පුළුවන්. මෙතනින් මගේ කතාව අවසන් වෙනවා. ඔබ අසා සිටි ඔබ සැමට ස්තුතියි.